හෙලෝ ඉතින් කොහමද? ඔන්න අද මම කියන්න යන්නේ ඔයත් මං වගේ IKEA එකේ භාණ්ඩවලට ආදරය කරන කෙනෙක් නම් ඒ වගේ කෙනෙකුට ලංකාවේ කොහෙද මේ IKEA බඩු ගන්න තියෙන්නේ කියලා. අම්ම ගිහින් එන්නම් පුතා ඉන්න තාත්තත් එක්ක ඉන්න. හරි? IKEA භාණ්ඩ ලංකාවේ විකුණන තැන් කීපයක් තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ ඒවැය තියෙන කලෙක්ෂන් එක හරිම අඩුයි. භාණ්ඩ කීපයක් විතරයි තියෙන්නේ. නමුත් මෙතන එහෙම නෙමෙයි ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා. ගියොත් බලලම ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ Instagram page එක follow කරලා online order කරන්නත් පුළුවන්. shop එකේ නම Wow Homes, Wow Homes for you. එහෙමත් නැත්නම් Instagram එකේ වා search කරනවා නම් Wow Deal Sri Lanka කියලා ඔයාලට බලන්න පුළුවන්. shop එක තියෙන්නේ නුගේගොඩ නාවලට කිට්ටුව චන්ද්‍රා ඩී සිල්වා මාවතේ. මම ෆෝන් නම්බර් එකක් දෙන්නම්. අවශ්‍ය නම් කතා කරලා තවත් විස්තර දැනගන්න පුළුවන්. 071 22 22 77 1. ඕනේ දැන් ඔයා සැලකිලිමත් වෙන්නේ ඊළඟට මිල ගණන් ගැන. ලංකාවේ ඉඳලා අපි IKEA භාණ්ඩවල මිල ගණන් හිතනවා නම් ඔන්න මිල ගණන් වැඩි. මොකද මේ IKEA භාණ්ඩ ගෙන්නන්නේ ඒ IKEA productsමයි. එහෙම නැතුව ව්‍යාජ ඒවා නෙවෙයි. IKEA භාණ්ඩ ගුල දන්නවා IKEA කියන්නේ ස්වීඩන් කම්පැනි එකක්. ඒතකොට රටවල් කීපයකම මෙයාලගේ මැනුෆැක්චරින් ප්ලාන්ට්ස් තියෙනවා. චයිනා වලත් තියෙනවා. ඒ වගේම යුරෝප රටවල් වලත් තියෙනවා. ඉතින් ඒ රටවල් වල හදනව තමයි මෙහි ගෙනහල්ලා මෙයාලා මේ විකුණන්නේ Wow Homes එකේ. ඉතින් මට නම් පෞද්ගලිකව මේ IKEA භාණ්ඩ ගැන කිසිදු ගැටලුවක් නැහැ මෙතන. මොකද ගාන වැඩි වුණාට ඒවා ඩියුරබල් ගොඩක් කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. මගේ වීඩියෝස් බලලා ගොඩක් ඔයගොල්ලෝ ඇහුවෙත් මේක ගත්තේ කොහෙන්ද මේක ගත්තේ කොහෙන්ද කියලා අහන්නේ તો IKEA බඩු ගැනම තමයි ඔයගොල්ලෝ අහන්නේ. හැබැයි දැන් මම දැකලා තියෙනවා IKEA එකේ භාණ්ඩ විදිහට වෙනත් තැන්වලත් ඒවා හදනවා. ඉතින් හැම භාණ්ඩයක්ම මම කියන්නේ නැහැ වැඩි මුදල් දීලා IKEA එකෙන් ගත යුතුයි කියලා. සමහර දේවල් අපිට තියෙනවා ඒ ක්වොලිටි එකම නැති වුණාට ඒ පෙනුම තියෙන අඩු ක්වොලිටි එක භාණ්ඩයක් පාවිච්චි කරන්න පුළුවන්. නමුත් සමහර දේවල් විශේෂයෙන්ම කිචන් අයිටම්ස් වගේ දේවල් මම ටිකක් මුදල් වැඩියෙන් දීලා හරි හොඳම දේ තමයි මම ගන්න කැමති. ඒක ක්වොලිටි එක හොඳයි දීප්කාලනව පවතිනවා. හරිම සරල ගතියක් තියෙනවා IKEA භාණ්ඩවල. ඇත්තටම අපිට ගෙදර ගෙනහලා ඒවා අපිව තනියෙන්ම සෙට් කරගන්නත් පුළුවන්. ඔක්කොම ගයිඩ්ලයින්ස් තියෙනවා. ටූල් සෙට් එක පවා තියෙනවා. ඒ කිව්වේ මම ෆර්නිචර් ගැන. හරි ලස්සනකුත් තියෙනවා මේ භාණ්ඩවල. හරි පහසුයි පාවිච්චි කරන්න. මේ වගේ ගොඩාක් හේතු තියෙන නිසා තමයි මම IKEA භාණ්ඩවලට කැමති. මේ තියෙන මෙන්න මේ ට්‍රෙවට් එක බලන්න මම ගාව තියෙන එකක්. ඉතින් මේක රුපියල් 5100ට තමයි ඒගොල්ලෝ මිල සඳහන් කරලා. ඉතින් මේකේ මිල නම් මේක ස්ටේන්ලස් ස්ටීල්. දැන් අවුරුදු ගාණක් මම පාවිච්චි කරනවා මේවා. බොහොම හොඳ තත්ත්වයේ තියෙනවා. මට නම් මිලේ ප්‍රශ්නයක් නෑ ඇත්තටම මේකේ. ඊළඟට මේ වගේ බාස්කට්ස් මේක 8900ක් කියලා තියෙනවා. ඉතින් මේ වගේ බාස්කට් එකක් ඉතින් ඔයාලන්ට කැමති නම් තරහස් හරි නැත්නම් තේමේකුණුත් ඕඩර් කරලා ගන්න පුළුවන්. මේ ඒ අනුව මිල ගණන් මට සංසන්දනය කරලා බලන්න පුළුවන්. ඊළඟට මෙන්න මේ වගේ බලන්නකො සැලඩ් ස්පිනර් එක මේවත් මම හිතේ මීට අඩු ගණන් වලට මම දැකලා තියෙනවා. හැබැයි මේකේ ක්වොලිටි එක නම් ගොඩක් හොඳයි. ඊළඟට ග්ලාස් හරි ස්ටේන්ලස් ස්ටීල් හරි කුක් හොයා ගන්නවා නම් ඔන්න ඒවත් මෙතනින් ගන්න පුළුවන්. මේවත් IKEA නිෂ්පාදන. රාක් වගේ ගන්නවා නම් ඒවත් මෙතන තියෙනවා. ඊළඟට ඔන්න ඩියර් සෙට් එකේ පාටට මැච් වෙන්න පේපර් සෙවෙට් තියන්න එහෙම කැමති නම් ඔයත් මං වගේ ඔන්න හොඳ ඔප්ෂන්ස් මෙතන තියෙනවා. ඉතින් පේනවා ඇති මං කිව්වේ බොරුවක් නෙමෙයි කියලා. භාණ්ඩ ගොඩක් මෙතන තියෙනවා. ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා IKEA භාණ්ඩ වලට. ඉතින් හොඳම දේ තමයි ඒගොල්ලන්ගේ Instagram page එක follow කරලා එන එක. ඒකෙන් ඔයාලට products ගැන හොඳටම විස්තර දැනගන්න පුළුවන්. product details පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. ඉතින් ඇත්තටම ඔන්ලයින් බය නැතුව ඕඩර් කරන්න පුළුවන්. මොකද මෙතනට ඇවිල්ලා බලලා ගන්න පුළුවන්. නමුත් ඔන්ලයින් ඕඩර් කරත් එන්නේ මේ භාණ්ඩයම තමයි. ඒක කිසිදු ගැටලුවක් මම නම් දකින්නේ නැහැ. සාමාන්‍යයෙන් මම ඔන්ලයින් ඕඩර් කරලා ගන්න අකමැති කෙනෙක්. නමුත් මෙතන මේ භාණ්ඩ ගැන නම් ගැටලුවක් නැහැ. ඊළඟට කාර්ය මණ්ඩලයත් ගොඩක් හොඳයි. අවශ්‍ය විස්තර භාණ්ඩ ගැන බොහොම හොඳට ඒගොල්ලෝ ඔයාලට තේරුම් කරලා දෙනවා. එයාට IKEA සයිට් එක ගිහිල්ලා බලලා චෙක් කරලා ඒ භාණ්ඩය ගැනත් අවශ්‍ය විස්තර අපිට ලබා දෙනවා. ඉතින් මේ
මම එක කුක්වෙයා සෙට් එකක් ගැන තමයි විස්තර අහන්නේ. ඒක හැබැයි ඇත්තටම ඒක මේ බබාලට සෙල්ලම් කරන්න තියෙන කුක්වෙයා සෙට් එකක්. ඒක බබාලගේ ඒක අපි ඇත්තටම කෑමු යන්න පාවිච්චි කරන්නේ. නමුත් ඇත්තටම දැක්කම ඇත්තම ඒවා වගේ කියන්නේ අපි කෑමු යන්න ගන්න පුළුවන් වෙන විදිහේ ස්ටේන්ලස් ස්ටීල් වලින් කරපු එක. නමුත් ඒක ඇත්තටම යූස් කරන්නේ බබාලට සෙල්ලම් කරන්න. ඉතින් අන්න වගේ ප්‍රොඩක්ට්ස් ගැන හොඳට විස්තර අපි හොයලා අපි ගන්නත් ඕනේ. මම නම් සාමාන්‍යයෙන්මයි ගන්නෙ. ඉතින් කාර්ය මණ්ඩලෙනොත් අපි විස්තර දැනගන්න පුළුවන්. ඉතින් නොදන්න දෙයක් තියෙනවා. ඒගොල්ලෝ සයිට් එකට ගිහලා චෙක් කරලා බලලා කියනවා. ඉතින් මේ ෆස්ට් ෆ්ලෝර් එක විතරයි මේ දකින්නේ. මම අනිත් ෆ්ලෝර්ස් ටික ඊළඟ වීඩියෝ එකකින් ගේන්නම්. සෝද කරපු ඉටිපන්දන් ඔන්න හොයනවා නම් හොඳම තැන මෙතන ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා. ඒ වගේම බොඩි මිස්ට්, ස්ප්‍රේස්, ඒ වගේම සැනිටයිසර්ස් ඒවත් මෙතන තියෙනවා. රුපියල් 10000ට වඩා වැඩියෙන් බඩු ගන්නකොට පුංචි gift voucher එකක් හම්බ වෙනවා. ඉතින් බඩු ගන්න ලොකු ප්ලෑන් එකක් මගේ තිබුණ නැහැ. මට ඇත්තටම මම මෙතන ගියේ කොහොමද කලෙක්ෂන් එක කොයි වගේද කියලා ඇස් දෙකම බලා ගන්න. ඉතින් මෙන්න මේ වගේ බඩු කීපයක් විතරක් මම ගත්තා. මේ තියෙන ට්‍රේන් එකක් ඔය භාජන දෙම සෝදලා වතුර බේරෙන්න මේක උඩ තියලා තියන්න පුළුවන්. මේකේ වර්ණ ගොඩක් තිබුණා. ලස්සන පාටවල් තිබුණා. මම නම් ඉතින් කළු පාට තමයි ගත්තේ. ඊළඟ පාර මට අවශ්‍ය කරන දේවල් වල මෙෂර්මන්ට්ස් ඇතුව තමයි මම යන්නේ. මොකද අවශ්‍ය කරන දේ මෙෂර්මන්ට්ස් අනුව ගියාම අපිට තෝරගන්න පහසුයි අපිට ඕන කරන දේවල්. ඉතින් මම මේ වීඩියෝ එක ඉදිරියේදී අනිවාර්යයෙන්ම ගේන්නම්. ඊළඟ මේ ග්ලාස් කන්ටේනර් එක ගැන මම ෂෝට් වීඩියෝ එකකින් ගෙනාවා. ඊළඟට අර දැක්කේ ඔයගොල්ලෝ පේපර් සර්වියට්ස්. ඊළඟ මේ තියෙන්නේ සිලිකන් වලින් හදපු පියනක්. මේ හැඩේ තියෙන මේ හතරස් වහන් මොන හරි භාජනයක් වහන්න ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා මම ඒක ගත්තා. IKEA වහන් රටවල් කීපෙකම හදනවා කියලා මම කියවනේ. ඉතින් මේ සර්වියට්ස් හදලා තියෙන්නේ ජර්මනි වල. මේ ග්ලාස් කන්ටේනර් එකයි ඩ්‍රේන් එකයි දෙකම හදලා තියෙන්නේ චයිනා වල. ඊළඟට මෙන්න මේක හදලා තියෙන්නේ තායිලන්ඩ් වල. ඉතින් නිෂ්පාදිත රට ගැන කොහොමද සැලකිලිමත් වෙනවා නම් ඔන්න ඒත් එහෙම අයටත් IKEA භාණ්ඩ ඉතාම සුදුසුයි. ඉතින් ඒ වගේ භාණ්ඩ වලට මෙන්න මෙතනට ආවොත් මිලදී ගන්න පුළුවන්. ඉතින් ඔන්න අද වීඩියෝ එක ගෙනාවේ බ්‍රෑන්ඩඩ් අයිටම්ස් හොයන IKEA නිෂ්පාදන හොයන කෙනෙක් වෙනුවෙන්ම තමයි. ඉතින් එහෙනම් මං ගෙන් එන්නම්. ඔයාලට සුබ දවසක්.